Hello everyone, welcome back to my YouTube channel. අද මාත් එක්ක අපේ ගෙවල් කිට්ටුව තියෙන පොළට යමු. මම පොළට එන්නත් ගොඩක් ආසාවෙන් හිටියේ. මේ සතියට ඕන කරන එළවලු පළතුරු ටිකක් මෙතනින් ගන්න හිතුවාද. Let's see what we can find here. මෙතනට ආපු ගමන්ම ඇත්තටම ලංකාවේ පොළට ආ වගේ හැඟීමක් තමයි දැනුනේ. ඉතින් මේ පොළෙත් අපිට අවශ්‍ය කරන fresh vegetables, fruits, ඒ වගේම Korean snacks, drinks, Korean රස කැවිලි, ඊට පස්සේ තව මල් පැල හැම දෙයක්ම වගේ මෙතනින් ගන්න පුළුවන්. අපි මුලින්ම ඇවිදලා බලලා පස්සේ බඩු ගන්න හිතුවා. සාමාන්‍යයෙන් අපි මාර්ට් එකකින් ගන්නවට වඩා affordable price එකකට අපිට එළවලු පළතුරු වගේ දේවල් පොලෙන් ගන්න පුළුවන්. පොලෙන් බඩු ටිකත් අපි අරගෙන ඉවර වෙලා අපි එන පාරේ අලුතින් පාක් එකක් දාලා තියෙනවා. ඉතින් ඒකටත් යන්න ඕනේ කියලා හිතුණා. අපි ඇත්තටම දවසක් රෑ එතනට ගියා. ඒ වුණාට අපි දවල් වෙලාවකට යන්න බැරි වුණානේ. ඒ නිසා අපි බඩු ටිකත් අරගෙන අපි එතනටත් යන්න හිතුවා. අනේ ඇත්තටම මෙතනට ආවට පස්සේ නම් හිතුනේ මේක මිස් කරගෙන ගියා නම් ලොකු පාඩුවක් නේද කියලා. මේ වෝටර්ෆෝල් එක බලන්නකෝ. ඒකේ වෝටර් සවුන්ඩ් එකත් එක්ක මෙතන තියෙන පීස්ෆුල් ෆීලින් එක නම් කියලා නෙම කරන්න බෑ. Sometimes travel කියන්නේ famous place visit කරන එකම විතරක් නෙවෙයි නේද? The best memories come from unexpected places. ඒක නම් අද ඇත්තටම දැනුණා.
ඉතින් ඒ පාක් එකෙත් ටික වෙලාවක් ඉඳලා ආයි ගෙදර එන්න කල්පනා කරද්දී අපි දෙන්නටම කම්මැලි වගේ හිතුණා. දැම්ම ගෙදර යන්න. ඉතින් ඊට පස්සේ අපි මම කොරියන් වලට ආව දවස් ඉඳන් වගේ යන කේවෝඩ පාක් එක පැත්තේ රවුමක් දාලා එන්න යමු කියලා හිතුණා. ඒ පාර අපි දෙන්නත් එක්ක කේවෝඩ පාක් එකේ පැයක් විතර ඉඳලා කෝපි එකකුත් බීලා මේ ලස්සන මල් ටිකක් වෙලා තිබුණා. ඒවයිත් ෆොටෝස් වීඩියෝස් අරගෙන නිදහසේ අපි දෙන්නත් එක්ක ඉඳලා ගෙදර එන්න පිටත් වුණා. කාගෙන් බාධාවත් ඉතින් නේද? මේ වීඩියෝ බලද්දී ඇත්තටම මට හිතෙනවා මම මේ ජීවත් වෙන හීන ලෝකයකද කියලා. මොකද අපි දෙන්න යාළුවන කාලේ ඉඳන් ආසාවෙන් හිටපු හීන දැකපු රටේ අපි දෙන්න එකට ජීවත් වෙනවා කියන හැඟීමම ඇත්තටම හිතට පුදුමාකාර සතුටක් ගෙන දෙන දෙයක්. ඇත්තට මේකට අපි දෙන්නගෙම තිබුණු විශ්වාසය, ඉවසීම තමයි මේ තරම් දුරක් අපි දෙන්නව එක් කරගෙන ආවේ. එහෙනම් අදට මම මේ vlog එක මෙතනින් ඉවර කරනවා. If you enjoyed this video, don't forget to like, comment, share and subscribe to Sandhu Vlogs channel. See you in the next vlog. Bye bye.